ඔයා ළඟ නැති වෙලාවක කවුරු හරි හොරින් ඔයාගේ ෆෝන් එක අරන් ඇරලා බලන්න උත්සාහ කරනවද? එහෙම නැත්නම් ඔයා නිදාගෙන ඉන්න අතරතුර කවුරු හරි ඔයාගේ ෆෝන් එකේ ලොක් එක අරින්න try කළාද? දැන් ඔයාට පුළුවන් ඒ පුද්ගලයාගේ පින්තූරයක් එක්කම එයාව අතටම අල්ලගන්න. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න. අද නෙක්සෝරා ලැබ් එකෙන් අපි කියලා දෙන්නේ WTMP Who Touched My Phone කියන ඇප් එක හරියට සෙටප් කරගන්න ආකාරය ගැනයි. ඉස්සෙල්ලම Play Store එකට ගිහින් මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න. දැන් ඇප් එක ඕපන් කරලා මෙතන තියෙන Next බටන් එක දිගටම ක්ලික් කරලා අවසානයේ Finish දෙන්න. ඊළඟට තිරයේ මැද පෙනෙන නිල් පාට power ලකුණ ක්ලික් කරන්න. එතකොට එන පණිවිඩවලට OK සහ allow ලබා දෙන්න. දැන් කවුරු හරි වැරදි පාස්වර්ඩ් එකක් ගැහුවොත් හෝ ෆෝන් එක ඇරියොත් එයාගේ පින්තූරයක් රහසින්ම වැදෙනවා. හැබැයි මේ ඇප් එක ක්‍රියාත්මක වෙනකොට උඩින් නෝටිෆිකේෂන් එකක් වැටෙන නිසා අනිත් අයට ඒක පීන්න පුළුවන්. ඒක නැති කරන්න නම් ෆෝන් එකේ settings වෙත ගොස් apps හෝ manage apps වෙත යන්න. එහි ඇති app ලයිස්තුවෙන් WTMP app එක තෝරන්න. එහි ඇති notifications යන්න මත ක්ලික් කරන්න. allow notifications off කරන්න. දැන් අපි බලමු මේ ඇප් එක ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියලා. මම්මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඕෆ් කරලා සාමාන්‍ය විදිහට ආයෙත් ලොක් එක ඇරලා බලනවා. ඔන්න දැන් මම ෆෝන් එකේ ලොක් එක ඇරියා. මේ වෙලාවේ මට කිසිම වෙනසක් පේන්න නැති වුණාට ඇප් එක රහසිගතවම මගේ පින්තූරයක් ලබාගෙන අවසానයි. අපි දැන් WTMP ඇප් එක ඕපන් කරලා බලමු. බලන්න මෙතන device unlocked කියලා අලුත් රිපෝට් එකක් හැදිලා තියෙනවා. රිපෝට් එක ඇතුළට ගිහම පේනවා මම ලොක් එක ඇරපු වෙලාවෙම වැදුණු මගේ පින්තූරය මෙතන තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒක කරපු දිනය සහ වේලාවත් මෙතන පැහැදිලිවම සටහන් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයා ගාව නැති වෙලාවක කවුරු හරි හොරෙන් ෆෝන් එක අතට ගත්තොත් එයාව අතටම අල්ලගන්න මේ ඇප් එක ඔයාට ගොඩාක් උදව් වේවි. ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න මේක ඉතාම වටිනා ඇප් එකක්. මේ වගේ තවත් වැදගත් ටෙක් ට්‍රික්ස් දැනගන්න නෙක්සෝරා ලැබ් සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් මේ වගේ අලුත් ටෙක් අප්ඩේට්ස් ඉක්මනින්ම දැනගන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ජය වේවා!